කොහොමද යාළුවනේ ඔයාලට මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මං ගෙනාවා මං කොහොමද මගේ ඊයර් ප්ලෑන් එක 2026 අවුරුද්දට හදාගත්තේ කියලා. අපිට ඉතින් අපේ ඊයර් ප්ලෑන් එක අපි කැමති විදිහට හදාගන්න පුළුවන්. මුලින්ම දැම්ම stay positive better days are on the way කියලා ලියලා ඊළඟ 2026 කියලා ලිව්වා. ඊළඟ පිටුරේට මම ගත්ත කැලෙන්ඩර් එක. කැලෙන්ඩර් එක හදලා පොඩ්ඩක් චුට්ට ලස්සනට පොඩි පොඩි චිත්‍ර ටිකක් මට පුළුවන් විදිහට ඇඳලා ලස්සන කරගත්තා. ඔයාලත් ඔයාලා කැමති විදිහට ඉතින් මේක හදාගන්න පුළුවන්. ලස්සනට අඳින්න පුළුවන් අයට අඳින්න පුළුවන් චිත්‍රල මොනවා හරි ස්ටිකර්ස් අලවනවා නම් ආයෙ වලවන්න පුළුවන් එහෙම ලස්සන කරගන්න පුළුවන්. අපිට මේ කැලෙන්ඩර් එකේම අපි ස්පෙෂල් ඩේස් පොඩ්ඩක් ඕනනම් මාක් කරගෙන තියාගන්නත් පුළුවන්. එතකොට ඉතින් බලාගන්න ලේසියිනේ අපිට. ඊළඟ පිටුවට මම ගත්ත අපේ විෂන් බෝඩ් එක. විෂන් බෝඩ් එක අපි දැන් මේ අවුරුද්දට 2026 අවුරුද්දට කරලා අපේ තියෙන ගෝල්ස් ටික ඒ ලස්සන මොනවා හරි ෆොටෝස් ඒ වගේ ඩවුන්ලෝඩ් කරගෙන ඒවා print out අරගෙන ඒ අපේ ලස්සනට අපි කැමති විදිහට අලව ගන්න පුළුවන්. නැත්නම් අඳින්න පුළුවන් අයට අඳින්න පුළුවන්. ඒ ලස්සනට ලියලා ඒ විදිහට හදා ගන්න පුළුවන්. විෂන් බෝඩ් එකක් හදන්නේ කොහොමද කියලා මම පස්සේ ඔයාලට වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් විෂන් බෝඩ් එක ගැන විතරක්. අපිට මේකේ අපිට අවශ්‍ය ටික ලස්සනට රූප අඳලා අලවලා හරි ලියලා හරි ලස්සන කරගන්න පුළුවන්. ඊළඟ පිටුවට මම යන්නේ අපේ ගෝල්ස්. මේ අවුරුද්දේ මගේ ගෝල්ස්. කියන්නේ විෂන් බෝඩ් එකට අපි අලවපු අපේ ගෝල්ස් ටිකම මේ ටික අපි ලියනවා. ගෝල් එක ලියලා අපි මේ ගෝල් එක ළඟා කරගන්න ඕන හේතුව මොකක්ද කියන එක. අපිට මේ ගෝල් එක ලබා ගන්න තියෙන මොටිවේෂන් එක මොකක්ද? මේ ගෝල් එක අපි ළඟා කරගන්න මොනවද කරන්න තියෙන ටික අපි පොඩ්ඩක් සාරාංශ කරලා මේක හදාගන්න තමයි මේ ගෝල්ස් පිටුව අපි අරගන්නේ. මම හදාගත්තේ මේ විදිහට. ඉතින් ඔයාලට කැමති විදිහට ලස්සන කරලා ඒක කරගන්න පුළුවන්. ඊළඟ පිටුවට මම ගත්ත days to remind. මේ අවුරුද්දේ මට මතක තියාගන්න ඕන දවස් ටික. අපිට මේකට අපේ බර්ත්ඩේස් දාන්න පුළුවන්. අපේ යාළුවන්ගේ, ඥාතීන්ගේ, බබාලාගේ ඒ වගේ අපේ ඇනිවර්සරි ඩේට් ඒ වගේ අපිට අමතක වෙනවා නම් ඒ දවස් අපිට මතක් කරගන්න මේක ලියන්න පුළුවන්. ඒ වගේම අපේ ස්පෙෂල් මොනවා හරි ප්ලෑන්ස් තියෙන දවස් තියෙනවා නම් මේකේ වෙන කලර් එකකින් පොඩ්ඩක් හයිලයිට් එකක් දාලා ලියන්න පුළුවන්. ඊළඟට ගත්තේ පාස්වර්ඩ්ස් ටික. අපිට පාස්වර්ඩ් ගොඩක් එන්න පුළුවන් සෝෂල් මීඩියා වල වෙන බැංක්ස් වල ඔය වගේ ඉතින් පාස්වර්ඩ්ස් ටික මේකේ ලියන්න පුළුවන්. ඊළඟ පිටුවට බකට් ලිස්ට් එක ගත්තා. බකට් ලිස්ට් එක කියන්නේ අපිට මේ 2026 අවුරුද්දට අපි කරන්න හිතන් ඉන්න දේවල්, ගන්න හිතන් ඉන්න දේවල් අපිට පොඩ්ඩක් මේකේ ලියලා ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට ලියලා මාක් කරගන්න තමයි තියෙන්නේ. අපි ඒක කරාට පස්සේ පොඩි ටික් එකක් දාගන්න පුළුවන්. බකට් ලිස්ට් එක. ඊළඟ පිටුවට මම ගත්තේ things to avoid. ඒ කියන්නේ දැන් අපි 2025 අවුරුද්දේ තියෙද්දි අපිට 2025 අවුරුද්දේ අපි කරපු අපිට හිතෙනවා මේ දේ අපි නොකර නම් හොඳයි කියලා. මේ පුරුද්ද අපි අතහැරගත්ත නම් හොඳයි කියලා. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මම මේ පිටුවට ගන්න හිතුවේ. ඇත්තටම මට නම් තියෙනවා තරහ යනවා පොඩ්ඩක් නෙවෙයි ටිකක් වැඩිපුර මං හිතාගෙන ඉන්නේ. මම දැනටත් හිතනවා මේක අඩු කරගන්න 2026 නම් මම මේක නැති කරගන්නවාම කියලා තමයි මම ඉන්නේ. ඒ වගේ අපින් ඈත් වෙන්න ඕන දේවල් ටිකක් පුරුදු ටිකක් මේක දාලා අපි ඒව සක්සස් කරගත්තට පස්සේ අපිට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඊළඟ පිටුවට මම ගත්ත රීඩින් ට්‍රැක. ඇත්තටම කියවන එක හොඳ පුරුද්දන්නේ. හැබැයි මගේ අතනුත් ගොඩක් වෙලාවට මග ඇරෙනවා. ඉතින් මම හිතාගත්ත මේ අවුරුද්දේ නම් මාසෙකට එකක්. මේ අවුරුද්ද කියන්නේ 2026. මාසෙකට එක පොතක් කොහොම හරි මම කියවනවා කියලා. ඊට වඩා කියවනවා ඇත්තටම ඇති. මට පුරුදු නැති නිසා මම හිතුවා කොහොම හරි එක පොතක් කියවනවා කියලා රීඩින් ට්‍රැක එකක් මේන්ටේන් කරගන්න. මාසෙන් මාසේ කියවන පොතේ නම ලියන්න පුළුවන් අපිට එතකොට මේකේ. ඊළඟට මූවි ට්‍රැක. ඇත්තටම හොඳ රිලැක්සේෂන් එකකට අපිට පවුලේ කට්ටිය එක්ක එකතු වෙලා නැත්නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් පුළුවන් අඩුම ගානේ මාසෙට මූවි දෙකක්වත් බලන්න.
එතකොට අපි ඇත්තටම පොඩි රිලැක්ස් එකක් එනවා. ඒ ටයිම් එක අපිට සතුටින් ගත කරන්න පුළුවන්. ඒ වගේ මූවි ට්‍රැකර් එකක් හදලා මොන මූවීස් ලියා ගන්න තමයි ඒක ගත්තේ. ඊළඟ පිටුවට මම ගත්ත මූඩ් ට්‍රැකර් එක. මූඩ් ට්‍රැකර් කියන්නේ ඇත්තටම අපි දවස සාරාංශයක් විදිහට ගත්තම අපි ඒ දවස් සතුටින්ද හිටියේ, දුකින්ද හිටියේ, කම්මැලිකමින්ද, තරහින්ද, ස්ට්‍රෙස් එකේද කොහොමද කියලා අපි මේකේ මාක් කරගන්නවා. මාක් කරගෙන අපිට මාසයේ අන්තිමට සතිය අන්තිමට බලන්න පුළුවන් අපි කොහොමද මේ මාසේ සතුටින්ද හිටියේ, දුකින්ද හිටියේ, ඇයි මෙහෙම වුනේ කියලා අපිට මේක පොඩ්ඩක් අපිටම ඇනලයිස් එකක් අරගෙන අපේ ජීවිතේ තව හොඳට හදාගන්න අපිට මේක ලොකු උදව්වක් වෙනවා. මම මේක කලර්ස් වලින් දැම්මේ දවසට අදාළ කලර් එකකින් එක කොටුවක් වෙන පාට කරන්. මම කොටු රෝල් පොතක් ගත්තේ ඇත්තටම මේ ට්‍රැකර්ස් වලට මේක ලේසි නිසා. එක එක කලර්ස් ගත්තට පස්සේ අපිට දවසින් දවසේ අන්තිමට අපිට මේක කලර් කරගන්න පුළුවන් කොටුවක්. එතකොට අපිට ඊයේ දවස් අපි කොහොමද ගත කරේ, අද කොහොමද ගත කරේ කියලා බලලා හෙට දවස් ඊට වඩා හොඳ වෙන්න ගත කරගන්න අපිට මේ මනස හදාගන්න පුළුවන්. ඊළඟ එක අපිට විශේෂයෙන් පීරියඩ් ට්‍රැකර් එක. ඇත්තටම ගොඩක් කාන්තාවන්ට හරිම වැදගත්. නැත්නම් අපිට සමහරුන්ගේ ඉරෙගියුලර් වෙන පීරියඩ්ස් එම තියෙන නිසා පොඩ්ඩක් මේක ට්‍රැක් කරගත්තට පස්සේ අපිට මාස 2ක් 3ක් යනකොට හිතා ගන්න පුළුවන් කොහොමද මේ ට්‍රැකර් එක යන්නේ. ඒක නිසා හරියට මාක් කරගන්න කාන්තාවන්ට ගොඩාක් වැදගත්. ඒකත් අර විදිහටම කොටු අරගෙන මාක් කරගන්න පුළුවන් ඔයාලට. ස්ටාර්ට් එක එන්ඩ් එක දවස් ටික කැමති විදිහක මාක් කරගන්න පුළුවන්. ඊළඟ පිටුවට ගත්ත වෝටර් ට්‍රැකර් එක. ඇත්තටම ගොඩාක් අයට මග අරින්නේ අපිට දවසට ලීටර් 2.5ක් වතුර බොන්න කිව්වට ඇත්තටම පෙවෙන්නේ නැහනේ. ඒක නිසා මම මේ විදිහට ට්‍රැකර් එකක් හදාගත්තා. ඒකත් අර විදිහටම හදලා මම විතර මාක් කරගන්නවා. එක නිල් පාටින් එක හරියක් මිලිලීටර් 500යි කියලා මම සයිඩ් එකෙන් ලියා ගන්නවා. එතකොට දවසට මිලිලීටර් 500 නම් බොන්නේ දිනේට අදාළව එක හරියක් දානවා. 1000ක් බොනවා නම් හරි 2යි. 2000ක් නම් හරි 4ක්. අන්න එහෙම ඉන්න තමයි හදාගත්තේ. ඔයාලා කැමති විදිහට ඉතින් හදාගන්න පුළුවන්. ඊළඟට ගත්ත ක්ලීනින් ට්‍රැකර් එක. ක්ලීනින් ට්‍රැකර් එක ගත්තට අපි ඉතින් හැමදාම ක්ලීන් කරනවා තමයි. ගෙදර ඒ වුණාට අපි ඩීප් ක්ලීන් කරන දවස් හොඳට එක රූම් එකක් හොඳට අරගෙන ක්ලීන් කරන දවස් අන්න ඒ වගේ මාක් කරන්න. බෙඩ් රූම් එක සාමාන්‍ය මාසෙට දවස් කීයක් ක්ලීන් කරනවද? බාත් රූම් එක කොහොමද? කිචන් එක කොහොමද? ඒ වගේ මාක් කරගන්න තමයි ගත්තේ. වෙන වෙන පාට වලින් ටික් මාක් කරගත්තා. එතකොට බෙඩ් ලිනන් ක්ලීන් කරනවා නම් අද ඒ පාටින් හරියට දා ගන්නවා. ඊළඟට කිචන් එක නම් ඒ පාටින්. ඊළඟට ආයෙත් කවද්ද. බලලා අපිට රෙගියුලර්ව මේක හදා ගන්න පුළුවන්. ඊළඟට අපේ ඊයර්ලි ටික ඉවර වෙනකම් අපි ජනවාරි පේජ් එකට යනවා. ඊළඟට ඔන්න ජනවාරි මාසයට මම වෙනම ටික හදාගන්න යන්නේ. මට පුළුවන් විදිහට පොඩි ආර්ට් එකක් දාගත්තා. ඊළඟට අපි මන්ත්ලි ප්ලෑන් එකකට යනවා ජනවාරි. එතකොට අපි මෙතන මේ මාසෙට අදාළව ගෝල්ස් ටික වෙනම ලියා ගන්නවා. ලියලා ඒ ගෝල්ස් වලට අනුව අපි මාසේ කොහොමද කරන්න කියලා සැලසුම් කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ ස්පෙෂල් ඉවෙන්ට් මොනවා හරි තියෙනවා නම් ඒවා මේ මන්ත්ලි ප්ලෑන් එකේ පොඩියට මාක් කරගන්න පුළුවන්. ඒ අනුව අපිට පස්සේ වීක්ලි ප්ලෑන් එක හදාගන්න පුළුවන්. ඊළඟට මන්ත්ලි ගෝල් ඇක්ෂන් ප්ලෑන් එක. ඒ කියන්නේ අපිට ජනවාරි මාසෙට තියෙන ගෝල් එක මොකක්ද කියලා මේකේ ලියනවා. ඊළඟට අපි ඒක ළඟා කරගන්නේ ඇයි? ඒකට තියෙන මොටිවේෂන් එක අපිට මොකක්ද? මේකට අපි මොනවද කරන්න ඕන කියන එක පොඩි සමරියක් විදිහට ගෝල් ඇක්ෂන් ප්ලෑන් පේජ් එකේ දාගන්න ඕන. ඒ මාසෙට අදාළ ගෝල් අපි දැන් අවුරුද්දේ ගෝල්ස් ටික අපි මාසවලට වෙන් කරගන්න පුළුවන් නේ. ඊළඟට මේ මාසෙට අදාළ ටු ඩු ලිස්ට් එක ගන්නවා. ඊට පස්සේ හැබිට් ට්‍රැකර් එක. ඒකත් අපිට ගොඩාක් වැදගත්. අපේ මග ඇරෙන අපේ කරන්න ඕන පුරුදු ටික අපි ට්‍රැක් කරගන්න මාසෙන් මාසේ කොහොමද අපි කරේ, කොහොමද අපි කරන්න ඕන කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්.
මං ඉස්සෙල්ලම දැම්ම early morning water glass කියලා. ඇත්තටම උදේටම නැගිට්ට ගමන් හොඳ වතුර ඉදිරියක් බොන්න පුළුවන් නම් ඒක අපේ සෞඛ්‍යයට ගොඩාක් හොඳයි. ඊළඟට අපි monthly budget එක. අපේ income එක කොහමද? අපේ savings කොහමද? මේ මාසේ අපේ expenses ටික ඊළඟට අපිට අන්තිමට ඒක summary එකක් ගන්න පුළුවන්. මෙතන අපේ weekly plan එක අපේ සතියට අදාළ අපිට goals ටික ලියා ගන්න පුළුවන්. ඒ goals වලට අපි එතකොට දවස්වල මේ දවසේ මෙහෙම කරන්න මෙහෙම කියලා හදා ගන්න පුළුවන්. ඒ සතියට අදාළ වැදගත් දේවල්, ස්පෙෂල් දේවල් අපිට එතකොට හදා ගන්න පුළුවන්. ඊළඟට අන්තිමට monthly review එක. අපේ මාසේ අපිට අපි ගත කරපු විදිය, අපිට සිද්ධ වෙච්ච හොඳ දේවල්, නරක දේවල් විදියට සාරාංශයක් අපිට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලාත් මං ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා මං ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම බුත් සරණයි.